යාළුවනේ අපි සම්බලක් හදන්න යන්නේ. යාළුවනේ කොහොමද ඔයාලට අද අරගෙන ආවේ ගාඩ්නින් වීඩියෝ එකක් නම් නෙමෙයි. බලන්නකෝ මෙන්න මේ ශාකය ගැන ඔයාලා දන්නවද කියලා. මේ තියෙන්නේ තිත්ත අඟුන කියන ජාතිය. කිරි අඟුන තිත්ත අඟුන කියලා දෙකක් තියෙනවා. මේ තියෙන්නේ තිත්ත අඟුන කියන ජාතිය. ඉතින් මෙන්න මේකේ පැහැදිලි නාරටි බලා ගන්න පුළුවන්. අපි දෙන්න මේ ලේස්ති වෙන්නේ තිත්ත අඟුන කොළ සම්බෝලයක් හදන්න. ඉතින් තිත්ත කියලා කිව්වට මේකට පොල් චුට්ටක් දාලා තෙහි චුට්ටක් දාලා එහෙම හැදුවාම ලොකු තිත්ත රසක් නම් දැනෙන්නේ නැහැ. මේක ගොඩක් වටින ශාකයක්. වටින කිව්වට මිලාතින් නෙමෙයි. ගොඩක් මේකේ ප්‍රයෝජන තියෙනවා. ඉතින් මේකේ ප්‍රයෝජන විදියට අපිට ගන්න පුළුවන් මේකේ විශේෂයෙන්ම ඇඟේ ලේවල තියෙන විස ඉවත් කරන්න මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කිරි අඟුන කියන ජාතිය නම් කිරි දෙන මව්වරුන්ටත් දෙනවා. ඉතින් ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ප්‍රශ්න මග අරින්නත් මේ අඟුන කියන ජාතියේ ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා හොඳට සෝදලා අරගෙන ලෑස්ති වෙන්නේ. මේක දැන් හීනියට කපලා ඊළඟට පොල් චුට්ටක් එකතු කරලා ලුණු චුට්ටක් එකතු කරලා ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා සම්බෝලයක් හදන්න. ඉතින් අපි මේකට අමු මිරිස් පාවිච්චි කරේ නැහැ. අමු මිරිස් තක්කාලි හැමත් පාවිච්චි කරන්න පුළුවන්. බබා තක්කාලි වලට එච්චර කැමති නැහැ. ඒ වගේම සැර නිසා මේ මිරිස් දැම්මෙත් නැහැ. මේක චුට්ටක් තිත්තරස තියෙනවා. ඉතින් බත් එක්ක අනලා හොරාට කොහොම හරි රවට්ටලා කවන්න තමයි අද මේ try එක. ඉතින් ඔන්න ඔය විදියට අපි හීනියට ලියාගත්ත කොළවලට අර කිව්ව ජාති ටික එකතු කරලා අනලා ගත්තාම රසම රස සම්බෝලයක් එනවා. ඉතින් මේ ශාකය ගැන දැනුවත් වෙලා ඉන්න. ඉතින් හරි වටින ශාකයක්. පුළුවන් නම් හොයාගෙන ඔයාලගේ පුංචි ඉඩක වුණත් මේ ශාකය වගා කරලා තියාගන්න. මොකද හරිම ගුණයි මේ කොළ. අපිත් හිටි ගමන් හදිසියෙන් සතියකට දවසක් හරි මෙයින් කොළ චුට්ටක් බබාට අනිවාර්යෙන්ම හදලා චුට්ටක් හරි කවනවා. මොකද මේකේ ගුණ දන්න නිසා. අන්න මෙතු පොල් ගන්නවා. පොල් ගෑවට මේ පොල් ඇත්තටම ගෑවුනේ නම් නැහැ. බාරිටම වැඩ පේනවනේ. ඉතින් නැට්ට වගේ තමයි හැම එකටම එනවා. ඉතින් අන්න ඔය විදියට අපි සම්බෝලය හදාගෙන ගියා. ඔන්න ඉතින් අපි දෙන්නගේ සම්බෝල වැඩේ ඉවරයි. එහෙනම් ආයේ ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. ආයේ හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. සරණයි.